ආයිබෝවන් මේ අපේ ආශිස් සංගමේ මේ කාමිකුවේ ඉන්න සියලු දෙනාටම සුබෝදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ හදිසියේ මැසේජ් එකක් දාන්න ප්‍රධාන හේතුව උනේ අද මට කෝල් එකක් ආවා ඉස්කෝලෙන් කියලා. ඉස්කෝලෙන් කියලා කෝල් එකක් ඇවිල්ලා මගේ දරුවව පුතාගේ නම කියලා 6 පන්තිය කියලා වසරක් කියලා දරුවව හදිසියේ මේන් හෝල් එකේ වැටුණා. වැටිලා මේ කුඩා මොලේ වැදුනා. වැදිලා මේ නහරයක් මේ ඩැමේජ් වෙලා තියෙන්නේ. ඔපරේෂන් කරන්න දැන් අරගෙන ගමන් ඉන්නේ. වාරියපොළ හොස්පිටල් එකෙන් ඇම්බියුලන්ස් එකේ සද්දෙත් ඇහුණා. ඇම්බියුලන්ස් එකේ සද්දෙත් නැලා මෙහෙට මේ කුරුණෑගල දැන් අරගෙන ගමන් ඉන්නේ කියලා කෝල් එකක් ආවා. ඊට පස්සේ ඒකම ආය ඒ නම්බරෙන්ම කෝල් එක ආවා. මේ සර් කෙනෙක් කතා කරන්නේ එතන හිටපු කෙනෙක් තව කෙනෙකුට නම්බර එක දුන්නා. ඉස්කෝලේ සර් කෙනෙක් කරුණාරත්න කියලා නම කියලා ඉවර වෙලා මේ කිව්වා පුතාට එහෙම ලොකුට අමාරුවක් නැහැ. මේ බේත් වගේක් ගන්න ඕන. බේත් ටික අරගෙන මේ ගන්න කියන ඔපරේෂන් එකට ගිහ ගමන් ගන්න ඕන. ඒකට බේත් වගේක් ඕන. බේත් ගන්න මේ පර්ස් එක ගේන්න බැරුණා සර්ට. ඒ හින්දා පුළුවන් නම් මේ සල්ලි දාන්න කියලා. ඊට පස්සේ කීයද ගන්න කියලා අහපුවාම 23300ක් කියලා කිව්වා. ඊට පස්සේ මං ගියාත් ඇත්තට මේ හදිසි අවස්ථාවකින් තමයි සල්ලි පර්ස් එකේ තියන් ඉන්නේ නැහනේ. ඊට පස්සේ මං කිව්වා මම හරි සල්ලි දාන්නම් මේ මම දැන් මේ පිටත් වෙන්නම් කියලා. මමත් ගෙදර ඉඳලා වාහනේ අරන් පිටත් වෙන්නලා යන ගමන් කිව්වා මේ ඔයාලා එන ගමන් මේ සල්ලි දාන්න අපි එතකම් බේට් ටික අරගෙන හොස්පිටල් එකට දෙන්නම් කියලා. ඊට පස්සේ මම හදිසියෙම වාරියපුර ටවුන් එකට ගිහිල්ලා ඊට සල්ලි දාන්න ඕන මොකේද කියද්දි ඊසි කෑෂ් එකෙන් දාන්න කිව්වා. දැන් අරගෙන දෙන්නම් කියලා කිව්වා. ඊට පස්සේ එක බෙහෙත් එකක් ගත්තා. මම රුපියල් 10000ක් දුන්නා. එක බෙහෙත් එකක් ගත්තා කියලා ආයෙ කෝල් කරලා කිව්වා 10000 වැටුණාට පස්සේ. ඊට පස්සේ මම කුරුණෑගලට ගෙට්ටු වෙද්දි මට ඒ නම්බර එකේම කෝල් එකක් ඇවිල්ලා කිව්වා පුතාගේ නම සනෝජනේ. සනෝජනේ මේ තාත්තේ මේ තනෝජ කියලා කෙනෙක් තමයි ඇක්සිඩන්ට් වෙලා ගෙනල්ලා ඉන්නේ. ඊට පස්සේ මං කෝ එහෙමද කියලා ඉස්කෝලේ කෝකරත් කියලා ඉස්කෝලේ පන්තිපාර ගුරුතුමියට කතා කරද්දී දරුවා කතා කරා. ඉතින් ඇත්තටම දැන් මේ වෙලාව වෙනකනොත් මම මාර විදියට කන්ෆියුස් වෙලා හිටියේ. මොකද මගේ දරුවෙක් කුවේ එහෙම සංවේදී අවස්ථාවක් වුණා මොන කෙනෙක් කලබල වෙනවා. ඊට පස්සේ විස්තර බලලා ආය කිව්වා මේ හරි එහෙනම් අර ඔයා සල්ලි දාපු එක ආපහු සල්ලි දාන්නම් කියලා කිව්වා. ගිණුමක් ඉල්ල ගත්තා. ගිණුම් මං ඉල්ල ගත්තා. නමුත් මෙහෙමයි මේක ඇත්ත කතාව. මේක කෙටියෙන් කිව්වොත් මේ කරන්නේ බොරුවක් වංචාවක්. හොඳද? ඊට පස්සේ මේ ඒ නම්බර එක ආපු කෝල් එක ආපු නම්බර එක වැඩ කරේ නැහැ. ඉතින් ඇත්තම කතාව කිව්වොත් ඕන කෙනෙක් මේ වගේ මෙහෙම ඇම්බියුලන්ස් එකේ සද්දේ ඉස්කෝලේ ගුරුවරයෙක්ගේ නම පුතාගේ නම දරුවාගේ නම කියලා කතා කරද්දී ඕනම කෙනෙක් බය වෙනවා කලබල වෙනවා. පස්සේ අපි මේ කුරුණෑගල යන ගමන් මැදින් තමයි පන්තිපාර ගුරුවරයාට කෝල් කරේ. ගුරුවරයා දරුවට කතා කරන්න දුන්නාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඇත්ත කතාව. ඉතින් අපි කලබල වුණා. එහෙම සල්ලිත් දැම්මා. මම මේක කියන්නේ මේක මේ කාට හරි මේක ප්‍රයෝජනයක් වෙයි. ඕගොල්ලොන්ටත් මේ වගේ කෝල් එන්න පුළුවන්. අනිවාර්යයෙන් මෙහෙම දෙයක් ආවොත් එහෙම අනිවාර්යයෙන්ම පන්තිපාර ගුරුවරයාට ඉස්කෝලේට කෝල් එකක් අරගෙන කන්ෆර්ම් කරගෙන මේ අවශ්‍ය ඉදිරි වැඩ කටයුතු කරන්න කියලා තමයි කියන්න ගත්තේ. දැනුවත් කිරීම. ඉතින් මේ බොහොම ස්තුතියි මේක අහගෙන හිටියට. මේක පුළුවන් නම් ඔයාලා ෂෙයා කරන්න. ෂෙයා කරලා ඔයාලගේ පන්තිවල තියෙන සමූහයන් වෙතට යොමු කරත් කමක් නැහැ. කවුරු හරි දෙමාපියෙක් කලබල වෙලා මේ වගේ හොරුන්ට අහු වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. ඒ හින්දා හරි බොහොම ස්තුතියි සියලුම දෙනාට.